විසිතුරේ පහළ පිරිමි අවසන් මහා තරගය තුලයි අපි මේ රැඳී ඉන්නේ කාසිය වාසරගා බලන මොහොත අපි මීට සාක් මොහොතකට පෙරදී දුටුවා එක අතකින් ලයන් හාර්ට්ස් කණ්ඩායම රෝෆ් රයිඩර්ස් කණ්ඩායම අනෙක් පසින් රැඳෙන මොහොතක් ආරම්භක විධානය ලැබෙන තෙක් මෙන්න තැන් වයස අවුරුදු 23න් පහළ පිරිමි අවසන් මහා තරගය රෝෆ් රයිඩර්ස් කණ්ඩායම හොඳින් රඳවා තබාගෙන ඉන්න මොහොතක් ලයන් හාර්ට්ස් කණ්ඩායම දෙසින් ප්‍රහාරයකටද මේ උත්සාහ කරන්නේ ලෙහෙසි වෙන එකක් නම් නෑ ශූරතාවයක් වෙනුවෙන් යන ගමනක් වයස අවුරුදු 23න් පහළ පිරිමි ශූරතාවය කවුරුන් ලබා ගනීවිද රෝෆ් රයිඩර්ස් කණ්ඩායම දෙසින් ඔවුන් තරගයේ පාලනය ලබා ගන්නට මෙන් උත්සාහ කරනවා නමුත් ලයන් හාර්ට්ස් කණ්ඩායම නොසලී රැඳී සිටින්නටයි මේ උත්සාහය රෝෆ් රයිඩර්ස් සෑහෙන ඉහළ විශ්වාසයක් ජවය හොඳින් හසුරුවා ගන්නවා පවත්වා ගන්නා මොහොතක් ලයන් හාර්ට්ස් දැන් මෙන්න ප්‍රහාරයකට අගපෙරින් පණිවිඩය ලැබෙනවා ඉදිරි පෙරට කෙමෙන් කෙමෙන් ඒ පණිවිඩය යමු වෙනවා රෝෆ් රයිඩර්ස් ඒ ආකාරයේම ප්‍රහාරයකටද මේ එන්නේ ටිකෙන් ටික ශරීර ආනතිය ඉදිරි පෙරින් වැඩි වුණා රෝෆ් රයිඩර්ස් කණ්ඩායම දෙසින් ලයන් හාර්ට්ස් ඉදිරියෙන්ම ලැබෙනවා ජවයේ පණිවිඩය ඉන්න අනතුරුව දෙවන තුන්වන සිව්වන ක්‍රීඩකයන් පිළිවෙලින් ඒ පැමිණෙන ආකාරයක් පෙරට වඩා දැන් පෙනෙන්නට තිබෙන්නේ ජවයක් එනවා ලයන් හාර්ට්ස් කණ්ඩායම දෙසින් මෙන්න ලයන් හාර්ට්ස් කණ්ඩායම කබය හොඳින්ම පසුපසට ලබා ගන්නවා ඉදිරියට යොමු කර ගන්නවා කෙසේ හෝ රෝෆ් රයිඩර්ස් කණ්ඩායම යනුව තරගයේ මේ වටේ ජයග්‍රහණය ලයන් හාර්ට්ස් සතු වන ආකාරය අපට දැක බලා ගන්නට පුළුවන් මේ තරගයේ සුවිශේෂී අවස්ථා මෙම තරග වටය තුල ලයන් හාර්ට්ස්
මේ රෝප් රයිඩර්ස් ඔවුන් ටිකක් හෝල්ඩිං අවස්ථාවේ පවත්වා ගන්න කල් වේලා ගත්තා වැඩිද. නමුත් අවසානයේ මේ තරග වටේ ජයග්‍රහණය ලයන් හාත් සතු වී හමාරයි. භූමියේ වාසිය රෝප් රයිඩර්ස් කණ්ඩායම සතු වේවිද. කාසිය වාසිය සෑහෙන තීරණාත්මක සාධකයක් පළමු තරග වටේ ජයග්‍රහණය වෙනුවෙන්. ඕනෑම කණ්ඩායමකට බොහෝ විට මෙන්න දැන් විධානය ලයන් හාට් සමගින් රෝප් රයිඩර්ස් තරගය තුළ රැඳෙන්නේ කණ්ඩායම් දෙක වයස අවුරුදු 23න් 15 පිරිමි වයස් කාණ්ඩය තුළ ලයන් හාට් ඔවුන් ශක්තිමත් ඔවුන්ට අල්ලගෙන ඉන්න පුළුවන් ශක්තිය ජවය රෝප් රයිඩර්ස් ඔවුන්ගේ උත්සාහය කුමක්ද මෙන්න දැන් ලයන් හාට්ස් ටිකෙන් ටික ඉදිරියෙන් එන්නට උත්සාහ කරනවා වෙනසක් සිදු කරාවිද ප්‍රතිප්‍රහාරයක් වෙනුවෙන්ද රෝප් රයිඩර්ස්ට මීට පෙර අවස්ථා දෙකකදී වුණ උත්සාහ කළා නමුත් සාර්ථක වන්නට හැකියාවක් ලැබුණේ නැහැ දැන් ලයන් හාට්ස් ඔවුන් කල් ඇතුවම වයස අවුරුදු 23න් 15 පිරිමි ශූරතාවයේ Taman වෙතට ලබා ගනීවිද දෙවන තරඟ වටේ තුලදීම ඔව් මෙන්න ශූරතාවය වයස අවුරුදු 23න් 15 පිරිමි කාණ්ඩය තුල ශූරතාවය සීතාවක ලයන් හාට්ස් කණ්ඩායමේ ආකාරයට ඔය තහවුරු කරගත්තේ මේ තරග වටේ සුවිශේෂී අවස්ථා ලයන් හාට්ස් කණ්ඩායම ක්‍රියාත්මක ආකාරය ඉන් අනතුරුව රෝප් රයිඩර්ස් කණ්ඩායමත් විටින් විට ප්‍රහාර වෙනුවෙන් උත්සාහ කරා නමුත් මේ ක්‍රීඩකීන් අත දෙනාම එක සමාන ලෙස ඔවුන්ගේ වගකීම් පිළිබඳ තේරුම් ගත්තාද අවශ්‍ය තැනදී ජවය වෙනස් කර යුතු ආකාරයේ නිසි අවබෝධයක් පවත්වා ගත්තාද අන්න එතනයි තිබෙන ගැටලුව කෙසේ වෙතත් ලයන් හාට්ස් සුවිශේෂී ජයක්